ඉතින් යාළුවනේ ඔයා දන්නවද අද කාලේ සයිබර් අපරාධකාරයන් විසින් ඔයාගේ ෆෝන් එක හැක් කරන්න පාවිච්චි කරන ලේසිම ක්‍රමයක් විදියට WhatsApp social media app එක පාවිච්චි කරනවා කියලා. ඉතින් යාළුවනේ ඔයාට දැනටමත් වෙලා ඇති නොදන්න numbers වලින් එක එක જાති links එවනවා, virus තියෙන photos, videos එවනවා, එහෙම නැත්නම් එක එක scam group වලට ඔයාව add කරනවා. ඉතින් යාළුවනේ මේ දේවල් නිසා ඔයාගේ බැංකු ගිණුම් පවා අනතුරේ වැටෙන්න පුළුවන්. හැබැයි යාළුවනේ ඔයා මේ දැන් ඉඳන් මේ කිසිම දෙයකටවත් බය වෙන්න ඕනේ නැහැ. මොකද WhatsApp ආයතන විසින්ම මේකට සුපිරි විසඳුමක් දීලා තිනවා. ඒක තමයි strike account setting කියන්නේ. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා මේ විශේෂාංකයෙන් ඔයාලට ලැබෙන සුපිරිම benefit එහෙම නැත්නම් වාසි මොනවද සහ මේකෙන් ඔයාගේ ආරක්ෂාව 100% තහවුරු කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම යාළුවනේ වීඩියෝ එකට යන කලින් පොඩි පුංචි මතක් කිරීමක් කරනවා. ඔයා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා අපේ YouTube channel එක subscribe කරන්න කියලා. එතකොට අපි අලුතෙන්ම මේ වගේ වැදගත් tech videos දාපුවම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි දැන් වැඩි කතා නැති වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ ඔයා දැන් මෙතනදී මුලින්ම කරන්න ඕන ඔයාගේ WhatsApp application එක latest version එකට update කරගන්න එක. ඒක ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන් Play Store එක හරහා. ඉතින් මම ඒක දැන් මේ වෙලාවේදී මෙතනදී කරන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන නිසා. ඔයා දැන් යාළුවනේ ඊට පස්සේ ඔයාගේ WhatsApp application එක මෙන්න මේ විදිහට open කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පේනවනේ මෙතන දකුණු පැත්තේ උඩම කෙළවරේ තියෙන dot තුනක්. අන්න ඒ dot තුන දැන් මෙන්න මේ විදිහට touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන පල්ලෙහෙන් තියෙනවනේ setting කියලා option එකක්. අන්න ඒක යාළුවනේ දැන් ඔයා touch කරන්න. දැන් යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහින් තියෙනවා privacy කියලා option එකක්. අන්න ඒක උඩ යාළුවනේ දැන් ඔයා එකපාර මෙන්න විදිහට touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මේන menu එකෙන් ඔයා පොඩ්ඩක් පල්ලෙහාට scroll down කරලා පොඩ්ඩක් පල්ලෙහාට මෙන්න. ඊට පස්සේ යාළුවනේ බලා ගන්න පුළුවන් මෙතන advanced කියලා option එකක් තියෙනවා. අන්න ඒක උඩ යාළුවනේ ඔයා දැන් එකපාර මෙන්න විදිහට touch කරන්න. දැන් යාළුවනේ ඔයාලට පේනවනේ මෙතන පල්ලෙහාන් යටින්ම තියෙනවා strike account setting කියලා option එකක්. අන්න ඒක උඩ යාළුවනේ දැන් ඔයා එකපාරක් මෙන්න මේ විදිහට touch කරන්න. ඊට පස්සේ යාළුවනේ අපිට මෙන්න මේ විදිහට menu එකක් බලා ගන්න පුළුවන්. මේ menu එකේ යාළුවනේ කොටස් තුනක් මෙන්න මේ විදිහට විස්තර කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තුන ගැන මම ඔයාලට පැහැදිලිව කිව්වොත් ඉතින් යාළුවනේ මෙයාලා මේ පළවෙනි එකෙන් විස්තර කරලා තියෙන්නේ නොදන්නා වෛරස් සහ hacking links වලින් ආරක්ෂා වෙනවා කියන එකයි. මේකෙන් වෙන්නේ යාළුවනේ ඔයාගේ WhatsApp එකේ ඒ කියන්නේ contact list වල save වෙලා නැති කිසියම් හෝ කෙනෙක් ඔයාට අඳුරන්නේ නැති ෆොටෝ එකක් ඊට පස්සේ වීඩියෝ එකක් ඒ වගේම link එකක් හෝ PDF ගුණයක් එවුවොත් ඒක යාළුවනේ WhatsApp එකෙන් ඔටෝම block කරනවා. මේකෙන් යාළුවනේ ඔයාගේ phone එකට ransomware හෝ malware virus ඇතුළත් වීම සම්පූර්ණයෙන්ම වැළකෙනවා. ඉතින් යාළුවනේ මේ option එක enable කරාම ඔයාට හම්බෙන දෙවෙනි වාසිය තමයි අනවශ්‍ය group සහ කරදරකාරී scam වලින් ආරක්ෂා වීම. ඉතින් යාළුවනේ අද කාලේ අපිට බහුලව දකින්න ලැබෙන දෙයක් තමයි online marketing සහ crypto scam කරන අය විසින් ඔයාව අඳුරන්නේ නැති group වලට add කරන එක. ඉතින් යාළුවනේ මේක මහාම කරදරකාරී වදයක්. ඒ වගේම යාළුවනේ අඳුරන්නේ නැති phone numbers වලින් අපිට call එන එක. ඉතින් යාළුවනේ මේ setting එක අපි enable කරාම අපිට අඳුරන්නේ නැති phone number වලින් call එන එක සහ අඳුරන්නේ නැති phone number එහෙම නැත්නම් ඔයාගේ contact list එකේ save වෙලා නැති phone numbers වලින් ඔයාව group වලට add කරන එක සීමා වෙනවා. ඉතින් යාළුවනේ මේකත් අපිට ලැබෙන එක් වාසියක්. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට පොඩි advanced tip එකක් දෙන්නම්. ඉතින් යාළුවනේ මේ setting එකට යටින් පොඩියට ගහලා තියෙනවා නේද this will reduce call quality කියලා. ඉතින් යාළුවනේ මේක දැකලා බය වෙන්න එපා. මේකෙන් වෙන්නේ යාළුවනේ ඔයාගේ WhatsApp එකට direct යන call එක ඔයාගේ phone එකට කෙලින්ම එන්නේ නැතුව WhatsApp server එක හරහා ඊටමත් ආරක්ෂිතව ගමන් කරලා ඔයාගේ phone එකට එන එක. එතකොට යාළුවනේ cyber ප්‍රහාරකයන්ට ඔයාගේ IP address එක හොයාගන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒකෙන් යාළුවනේ උපරිම ආරක්ෂාව ලැබෙන නිසා ඔයාගේ call quality එක පොඩ්ඩක් මේ setting එක enable කිරීමේ පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒක ආරක්ෂාව වෙනුවෙන් කරන පොඩි කැපකිරීමක් විතරයි. ඉතින් යාළුවනේ අවසාන වශයෙන් මම ඔයාලට මේක රෙකමන්ඩ් කරන්නේ ඔයා ව්‍යාපාරිකයෙක් නම් එහෙමත් නැත්නම් ඔයාගේ නම්බර් එක ප්‍රසිද්ධිය ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන් විදිහට තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ strike account setting එක පාවිච්චි කරන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් මේ වගේ cyber ආරක්ෂාව සහ තාක්ෂණික තොරතුරු දිගටම සිංහලෙන් දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන් අතර වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවනේ ඔයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහාන් comment එකක් දාන්න අමතක කරන්න එපා. මම මේ හැම comment එකකටම reply කරනවා. එහෙනම් යාළුවනේ අපි නැවත වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් සුබ දවසක්.